Hi, good morning. Welcome to my channel. මගේ ගෙදර වීඩියෝ බලන ඔයාලට සුබ අලුත් මාසයක් වෙන්න ඕනේ. මේ මාසේ පුරාවට ඔයාලා හිතන පතන දේවල් ඒ විදිහටම සාර්ථක වෙන්න ඕන කියලත් මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද වීඩියෝ එක නම් ටිකක් විශේෂයි. අලුත් මාසයක් පටන් ගද්දී අපි අපේ ආත්මයෙන්ම වෙනස් වෙන්න ඕනි කියලා උත්සාහ කරන කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක ඔයාට. අද ජූනි මාසේ පළවෙනිදා. ඉතින් මාසේ ආරම්භෙදී මං අනිවාර්යෙන් කිරිබත්තු වෙනවා කියන්න ඔයාලා දන්නවනේ. ඒ හැම දෙයකටම කලින් මම වොෂ් එකක් දාගෙන ඉස්සෙල්ලාම කරන්නේ හඳුන් කූරක් පත්තු කරලා මෙන්න මේ විදිහට පහනක් පත්තු කරන එක. මේ පහන පත්තු කරන එක මට දැන් විශේෂ වෙලා. අද ඒ දේත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඒත් එක්කම මේ පහන පත්තු කරලා හඳුන් කූරක් පත්තු කරලා මම උදෙන්ම මම ආසම කරන පිරිතක් හරි බුද්ධානුස්සතියක් හරි සෙත් පිරිතක් හරි එතකොට ලස්සන බුදුබණ කියවෙන කවි තියෙනවනේ කවිබණ කියන්නේ අපි. ඒ වගේ දෙයක් හරි එහෙම නැත්නම් යශෝදරා ගාථා හරි මං අනිවාර්යෙන් උදේට දානවා. ඒ සද්දේ මගේ කන් දෙකට මේ වෙනකොට හුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්ක තමා මම තේ එක හදාගෙන බොන්න ලෑස්ති වෙන්නේ. අද කිරිබතු උයන්න මම පාවිච්චි කරන්නේ රතු කැකුළු බාස්මති හාල් වගේක්. ඉතින් ඒ නිසා හරි පරිස්සමට උයා ගන්නත් ඕනේ. කිරිබතු උයලා බුදුන්ටත් වෙන් කරලා තමයි මම පහන තියන්නේ. නැත්තම් වෙනදා උදේම කරන්නේ පහන තියන එක. අද ඉතින් බුදු පූජාවත් හදන නිසා පහන තියන එක චුට්ටක් පස්සට දැම්මා. කිරිබතු ඉදෙනකන් ඉන්න ඕන නිසා. පහන ගැන ඔයාලට මට කියන්න දේවල් ටිකක් තියෙනවා. මම ඇත්තටම කිව්වොත් හැම දේ ගැනම දැන් ටික අධ්‍යයනය කරගෙන ගිහිල්ලා සමහර දේවල් තියෙනවා ජීවිතේ අත්විඳපු අත්දැකීමුත්. ඒ අත්දැකීමුත් එක්ක ඒ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා මම හිතන නිසා ඒ දේ ඔයාලට මම කියලා දෙන්නම්. මේ විශ්වයේ තියෙනවා අපි නොහිතන බලවේග. ඒ වගේම මේ හැමදේම තීරණය වෙන්නේ අපි මේ ජීවත් වෙන වටපිටාවත් එක්ක. අපි හිතන පතන දේවල් එක්ක. ඒ කාලේ ඉඳන්ම සෙත් කවි, වස් කවි කියලා දෙවර්ගයක් මේ ලෝකෙ මිනිස්සු හදාගෙන තියෙන්නේ අන්න ඒ නිසා වෙන්නේ නැති. ඔක්කොටම ඉස්සෙල්ලා මම මේ පහන ඔයාලට හදාගන්න විදිය කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයාලා තීරණය කරන්න මේක ඔයාට ගැලපෙනවද නැද්ද කියලා. අපි මේ පහන හදාගන්න මේ දේ වෙනුවට ග්ලාස් එකක් හරි කමක් නැහැ. ටිකක් ඝනට තියෙන ග්ලාස් තියෙන අර ගොඩාක් සියුම් නිකන් ඉක්මනට කැඩලා යන ග්ලාස් එකක් ගන්න නැතුව පහනක් පත්තු කරන්න ඔරොත්තු දෙන විදිහේ මොකක්ම හරි දෙයක් ඔයා ලෑස්ති කරගන්න. ඊට පස්සේ මම මේ දැම්මේ මේකට ලුණු කැට හරි ලුණු කුඩු හරි මේ දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. තියෙනවනේ රෝස පාට ලුණු. ඒවා ගොඩාක් හොඳයි. ඒවා මට හොයාගන්න නැති නිසා මම ලුණු කුඩු වලින් ටිකක් දාලා ඒ කියන්නේ හැඳි දෙකක් විතර දාන්න පුරවලා හැඳි දෙකක් විතර දාන්න. ඊට පස්සේ කරාඹු නැටි දැන් මම මේ දානවා කරාඹු නැටි 5ක්. ඒ වගේම කුරුඳු කුරුඳු කෑලි කුරුඳු තෙල් මේ ඕන එකක් මේ වැඩේට හරියනවා. අපි මේ පහන හදාගන්න ඕනේ කුරුඳු වලින්. මම මේ සල්ලි දාන්නේයි කියලා ඔයාලා බලනවා ඇති. ඒ දේ මම ඇත්තටම එච්චර හිතුවේ නැහැ. හැබැයි මම මේ දේ උත්සාහ කරලා බැලුවා. නිකමට වගේ. ඇත්තටම මට මේකෙන් හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. ඒ නිසා ඔයාලත් උත්සාහ කරලා බලලා ප්‍රතිඵල තියෙනවද නැද්ද කියලා තීරණය කරන්න. මේ මුදල් දාන්නේ අපි මේක මුදල් ආකර්ෂණය කරගන්න හිතේ තියාගෙන කරන දෙයක් නිසා. ඒ නිසා කාසි වලින් පරණ කාසි හරි අලුත් කාසි හරි කාසි වලින් කීපයකුත් දාලා මම පොල් තෙලුත් දැම්මා කුරුඳු තෙලුත් දැම්මා ඒ දෙකම දාලා
මෙන්න මේ විදිහට ගිනි කූරක් හරි ගිනි කූර පත්තු වෙනවා. පහන තෙල් නැති වෙනකම්ම ගිනි කූර පත්තු වෙනවා. එහෙම නැත්නම් පහන් තිරයකුත් කෙලින් කරලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඉටි පහන් තිර තියෙන්නේ අර කඩවල ගන්න තියෙන චූටි ඉටි කෑලි. ඒ ඉටි කෑල්ලක් හරි කෙලින් තියලා මේ විදිහට පහන පත්තු කරලා ඔයා හැබැයි ඔයාගේ ගේ ගොඩාක් පිරිසිදු වෙන්න ඕනේ. පිරිසිදුව තියාගෙන තමයි මේ දේවල් කරන්න ඕනේ. ගේ පිරිසිදුව විතරක් නෙමෙයි විශේෂයෙන්ම ඔයාගේ හිත ගොඩාක් පිරිසිදු වෙන්න ඕනේ. අපි මේ දේවල් වලින් දෙයක් බලාපොරොත්තු වෙන්න නම් අපිත් විශ්වයට දෙයක් මුදා හරින්න ඕනේ. ඒ තමයි හොඳ දේවල්. නරක දේවල් පතුරන කෙනෙක්ට නරක විතරයි. හොඳ දේවල් පතුරන කෙනෙක්ට හොඳ දේවල් විතරයි හම්බ වෙන්නේ. ඒක අපි කවුරු කිව්වත් නැතත් දන්න දේවල්නේ. සබහා ධර්මයේ කියන දේවල් අපි දිහා බලන්නේ අපි හොඳ දේ දුන්නොත් විතරයි. ඒ නිසා ගොඩාක් පිරිසිදු වෙලා හිතත් පිරිසිදු කරගෙන මෙන්න මේ පහන ඔයාගේ ගෙදර පත්තු කරලා ඒ දුම ඉස්සරහ දොරිනුයි පිටිපස්සේ දොරිනුයි කුරුඳු තෙල් සුවඳ යන්න පත්තු කරන්න. ඒක ඔයා කරන දවස අදාළත් නැහැ, වෙලාව අදාළත් නැහැ. මම ගොඩාක් වීඩියෝස් වල දැකලා තියෙනවා එහෙම වෙලාවල්, එහෙම තැන්, එහෙම කරන්න ඕනේ දේවල්, එක එක දේවල් කියලා තියෙනවා. මම එහෙම දේවල් කරේ නෑ. හැබැයි මම මේ පහන පත්තු කරද්දි හිතාගත්ත දෙයක් තමයි විශ්වයට මම මුදා හරින හොඳ දේවල් වලින් විශ්වයෙන් මට හොඳ දේවල් ලැබෙන්න ඕනි කියලා. ඒ කියන්නේ අපි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ සතුටින් ඉන්නනේ. ඒ සතුට අපිට ලබා ගන්න නම් අපිට මුදල් ඕනේ. එතකොට අපේ හිත ලස්සන වෙන්න ඕනේ. ඒත් එක්කම අපි අවට පරිසරය අපි ආශ්‍රය කරන කෙනා හොඳ වෙන්න ඕනේ. ඒ හැම දේවල් එක්කම අපිට අපි හිතන පතන සතුට හොයාගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් භාවනාවක් විදිහට වඩන්න පුරුදු වෙන්න උදේම. එතකොට ඔයාගේ මනසත් හරිය නිදහස්, ඔයාගේ වටපිටාවත් හරි නිදහස්. මේ මුළු ලෝකෙටම මෛත්‍රිය පතුරන්න උදේම පුරුදු වෙනවා නම් ඔයාලට ලොකු සැහැල්ලුවක් දැනේ. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පසුතැවීම පැත්තකින් තියලා ලැබෙන දේවල් වලින් සතුටු වෙලා ලෝකෙට මෛත්‍රී කරන්න ඔයාලත් පුරුදු වෙන්න. ඒත් එක්කම මේ කරන්නේ මං විශේෂම දෙයක්. මාසේ ආරම්භයේ ඔයාලා මතක් කරලම ඇඳේ. එහෙම නැත්නම් අපි නිදන කාමරයේ යට උඩ මකුළු දැල් කඩලා යට හොඳට පිරිසිදු කරලා මොප් කරලා මේ විදිහට ඇඳ ඇතිරිලි මාරු කරලා කොට්ට උර මාරු කරලා ඔයා නිදා ගන්න කාමරේ ගොඩාක් පිරිසිදු කරගන්න මතක තියාගන්න. ඒ හේතුව මම අර ඉස්සෙල්ලා කිව්වනේ අපි ජීවත් වෙන වටපිටාව පිරිසිදු වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ අපි අපේ ජීවිතවලට නොපෙනෙන බලවේගත් ලං වෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ අපි සතුටින් ඉන්නකොට අපේ සතුට කඩාකප්පල් කරන්න එක එක දේවල් අපේ වටපිටාවට ලං වෙන්න පුළුවන්. ඒ නිසා අපි පිරිසිදුව ඉන්න තරමට අපේ ගෙදර සුවඳ හඳුන් කූරු පිරිත් ඇහෙන තරමට ඒත් එක්කම අපේ ගෙදර අපි කතා බහ කරන දේවලුත් එක්ක කෙනෙක්ට හැම වෙලේම බැන බැන ඉන්න ගෙදරක් නම් එහා ගෙදර මිනිස්සයාට හරි අපිට කවුරු හරි නුරුස්සන් නැති කෙනෙක් ගැන හැම වෙලේම හිතේ වේදනාව ගැනම කතා කර කර වස් කවි කී ඉන්න අය හොඳ දේවල් බලාපොරොත්තු වෙලා වැඩක් නැහැනේ. ඒ නිසා මං හැම වෙලේම අර ඉස්සෙල්ලා කිව්වා වගේ හිතන පතන දේවලුයි අපේ වටපිටාවයි හැම වෙලේම පිරිසිදුව තියෙන තරමට අපිට හොඳ ලං වෙයි. එහෙම නේද? ඔන්න කොහොම හරි කතාවෙන් මං දවසෙන් වැඩි කොටසක් ඒ කියන්නේ 4න් 2ක විතර වැඩ මං ඉවර කරලා ඉවරයි. ඉතින් ඒත් එක්කම අද ලොකු කතාවකට අපි කොමලා වැටුණ නිසා මම තව ටිකක් ඔයාලට කතා කරන්නම්. ඒ තමයි අපි දවසක් ගෙවනකොට වැඩත් එක්ක ඔළුව හිස රදෙන් හරි කරදරෙන් හරි පීඩාවෙන් වැඩ ගොඩයි කියලා එහෙම පසුතැවීමෙන් ඉන්න අයට
මගේ වීඩියෝස් වල ඕන තරම් ඇති අපි කොහොමද ස්ට්‍රෙස් ෆ්‍රී කරගන්නේ කියලා. ඒ වීඩියෝසුත් ඉතින් ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි අපි පුංචි දෙයකින් කොහොමද හිත සතුටු කරගන්නේ කියලා. අපේ පැටව් එක්ක, හස්බන්ඩ් එක්ක, එහෙම නැත්නම් අපේ තව පවුලේ 4-5 දෙනා ඇරෙන්න තව ආච්චි සීයලා නැන්දලා මාමලා ඔහොම ගොඩාක් අය එකට ජීවත් වෙන තැනුත් තියෙනවනේ. ඒ වගේ තැන්වල කොහොමද හරි නිදහසේ ඉන්නේ? පුංචි දෙයකින් කොහොමද අපි සතුටු වෙන්නේ? ඒ හැමදේම මම හිමීට ඔයාලට ටික ටික කියලා දීලා තියෙනවා. ඒ දේවල් චුට්ටක් ගිහිල්ලා බලන්න. ඒත් එක්කම දවස ප්ලෑන් කරගන්න විදිහත් මං හැම විදිහකින්ම කියලා දීලා තියෙනවා. ඔන්න ඒ වුණාට අද වීඩියෝ එකෙත් මම මගේ මාසෙ ප්ලෑන් කරගත්තේ කොහොමද කියලා වීඩියෝ එක අන්තිමේටම කියලා දීලා තියෙනවා. ඒ දේවල් වලටත් අපි යන්න කලින් මට ඔයාලට කියන්න ඕනේ අලුත් මාසයක් අලුතින් පටන් ගන්නකොට පහුගිය මාසෙ ගෙවිච්ච මාස ඔයාලට එහෙම කරන්න බැරි වෙන්නේ නැති. හැබැයි මේ අර පටන් ගත්තේ අලුත් මාසයක්නේ. මේ මාසේ ඉඳන් ඔයා ගෝල් ටිකක් තියාගන්න. මම මේ ටික කොහොම හරි මේ මාසෙ පුරාවට මම කොහොම හරි උත්සාහ කරලා මේ දේවල් ටික සක්සස් කරගන්නවා. මගේ දරුවන්ගේ මට මග ඇරිච්ච දේවල්, හස්බන්ඩ් වෙනුවෙන් මට මග ඇරිච්ච දේවල්, අපේ ආර්ථිකය වෙනුවෙන් මට කරගන්න බැරි වෙච්ච දේවල් මම කොහොම හරි කරගන්නවා කියලා ඔයා ටාගට් එකකට යන්න උත්සාහ කරන්න මේ වීඩියෝ එක බලලා හරි පුංචි හරි උදව්වක් වෙයි කියලා මම හිතනවා මේ වීඩියෝ එක. ඒත් එක්කම ඔන්න මම මගේ ඇඳත් හදලා ඉවරයි. මෙන්න මේ විදිහට මට මගේ ඇඳේ එක රැල්ලක්වත් නැති වෙන්න තියෙන්න ඕනේ. ඒක මට නැත්තම් හරි ඔලුවට නිකන් ඒක සමහරට මට හැදිච්ච මානසික ලෙඩක්ද කියලාත් මට වෙලාවකට හිතෙනවා. මට මගේ නිදා ගන්න ඇඳේ දූවිලි ඇටයක්වත් දූවිලි ඔය එක වැලි කැට එහෙම තියෙනකොට මට හරියට කේන්ති යනවා. ඒ නිසා මම හරිය පරිස්සම් කරන තැනක් තමයි මගේ නිදා ගන්න ඇඳ. ඒ වගේම තමා කෙනෙක් සමහර කෙනා සමහර දේවල් වලට ගොඩක් ආස කරනවානේ. හැබැයි මම ආසම කරන දේ තමයි ඇඳ ෂීට් එකතු කරන්නේ. කොහොම හරි ඔන්න මම දැන් ඔයාලට කියලා දීලා දෙන්න යන්නේ මගේ අලුත් මාසේ මම කොහොමද ප්ලෑන් කරගත්තේ කියලා. ඔයාලට මෙන්න මේ විදිහට print out ගන්න බැයි නම් චිත්‍ර අඳින්න පුළුවන්. ලස්සනට Google එකේ search කරලා බලන්න ලස්සනට චිත්‍ර අඳින විදිය. චිත්‍ර අඳින්න දන්නේ නැති කෙනෙක්ට උනත් ලස්සනට page එකක් design කරගන්න විදිය තියෙනවා. මට ජූලි පළවෙනිදා වෙනකම්ම බැරි වුණා මේ ටික පොඩ්ඩක් ලෑස්ති කරගන්න පොඩ්ඩක් වැඩි වෙලා හින්දා ඊට පස්සේ මම ඉක්මනටම print out ටිකක් අරගත්තා. නැත්නම් මමත් වෙලාව තිබුණොත් අනිවාර්යෙන් ලස්සනට චිත්‍රයක් ඇඳලා ලස්සන ඩිසයින් කරනවා. ඒකට අද ටිකක් වෙලාව මදි. ඒ නිසා මේ print out ටික දැන් මම අලවන්න යන්නේ. මාසයක් පටන් ගත්තී ඔයාලා අනිවාර්යෙන් ඒ මාසේ කැලෙන්ඩර් එකකින් හරි බලන්න. පොය තියෙන්නේ කවද්ද, නිවාඩු දවස් තියෙන්නේ කොහොමද? මේ මාසේ මට කරගන්න පුළුවන් දේවල් මොනවද? බැරි දේවල් මොනවද? ඒ හැමදේම පොඩි අයිඩියා එකක් මාසේ ලබද්දි ඇස් දෙක පියාගෙන හරි මතක් කරගන්න. මේ විදිහට ලියන්න හේතුව තමයි මේක හරි ක්‍රියේටිව්. එතකොට ඔයාලට කම්මැලි හිතෙන්නේ ආස හිතෙන හෙට පිටුවත් කම්ප්ලීට් කරන්න ඕනේ. සමහර කෙනෙක්ට නම් මේවා අමතක වෙලත් යනවා ඇති. ඒ අමතක වෙන්නේ නම් උනන්දුවක් නැතිකම හින්දා වෙන්න ඇති. දවසක් ගානේ ඔයාගේ මහත්තයා හොයාගෙන එන සල්ලි ටික එහෙම නැත්නම් මාසෙකට සැරයක් ඔයාගේ අතේ තියෙන දෙන සල්ලි ටික කොහොමද අර පරිස්සමෙන් වියදම් කරගන්නේ? දරුවන්ගේ අධ්‍යාපනය හරි එයාලගේ සෞඛ්‍ය වෙනුවෙන් හරි අපි කොහොමද අපේ කාලය වෙන් කරගන්න ඕනේ? අපිට මග ඇරිච්ච හැම දෙයක්ම මතක් කරගන්න. මතක් කරගෙන මෙන්න මේ මම ලියන්නේ මගේ ගෝල්ස් ටික. මෙන්න මේ විදිහේ ලොකු කොටු මංගාව මේ විදිහේ මම නැත්තම් අතින් හරි අඳිනවා. කොටු ලොකු කොටු වලින් 9ක් විතර මම ඇඳ ගන්න. ඒ හැම කොටුවකම තියෙන්නේ මගේ එක ගෝල් එකක් ගානේ. එතකොට මට මාසෙට ගෝල්ස් 9ක් කියන්නකෝ. ඒ 9 මොනවද? ඒ 9ට මම ඇඩ් කරගන්නවා මගේ ගෙදරට ගේන මුදල් ටික. වියදම් කරන විදිහෙන් මේ දේවල් මම මේ මාසේ කරගන්නවා. මෙච්චරක් මං ඉතුරු කරලා මේ දේ කරගන්නවා. මෙච්චරක් මං සේවිංස් වලට අයින් කරනවා. එතකොට බබාලගේ මගේ ඇරිච්ච දේවල් වලට මම මෙච්චරක් දේවල් කරනවා. සමහර කෙනෙක්ගේ දරුවන්ගේ බර ප්‍රශ්නයක් අම්මට හරි වදයක්. මේ මාසේ මම මේ
වෙන් කරන්නේ මගේ දරුවගේ බර හදාගන්න. එහෙම නැත්නම් මේ මාසේ මගේ දරුවගේ ලකුණු හොඳටම අඩුයි. මම මේ මාසේ අයින් කරන්නේ ඒ ලකුණු ටික කොහොම හරි ආයේ දරුවගේ අධ්‍යාපනය යථා තත්ත්වයට පත් කරන්න. කොහොම හරි මම ඇදලා ගන්නවා. ඒ විදිහට හැම මාසෙකම මොකක් හරි විශේෂ ගෝල් එකක් එක්ක තව ගෝල්ස් කිහිපයක් තියාගන්න. මේ මං කරන්නේ ඒ දේ. ඒකට මං ගොඩාක් වෙලාවට මගේ දරුවන්ගේ දේවල්, එතකොට මුදල් වියහියදම් කරන, එතකොට මාසෙට මම මේ දේවල් ටික ඇචීව් කරගන්නවා කියන ටික මම මේ ටිකට ඇඩ් කරගන්නවා. ගොඩාක් වෙලාවට මේ හැම කොටුවකම මං ගැන මට අයින් කරගන්න බැරි වුණා. කලින් නම්. හැබැයි මම දැන් මාස 2ක විතරක් ඉඳන් මං වෙනුවෙනුත් එක කොටුවක් හරි අයින් කරන්න අමතක කරන්නේ නැහැ. ඒකත් ඉතින් ඔයාලා මතකයේ තියාගන්න. ඒත් එක්කම ඉක්මනට කියන්නම් මේ පේජ් එක මම තියෙන්නේ මගේ තියෙන ඩේලි ඉන්කම් එකක්නේ. මගේ හස්බන්ඩ් බිස්නස් කරන නිසා මට තියෙන ඩේලි ඉන්කම් එකක්. එතකොට මම මගේ පළවෙනිදා ආදායම මෙච්චරයි, දෙවෙනිදා ආදායම මෙච්චරයි කියලා මට ලියාගන්න මම මේ පිටුව අයින් කරනවා. එතකොට මේකේ තියෙන්නේ මගේ ඉන්කම් එක විතරයි. ඊළඟට මම යනවා තව පිටුවකට මගේ ඉන්කම් එකයි, එක්ස්පෙන්ස් එකයි, සේවිංසුයි. එතකොට එක එක බිල් පේ කරන්න තියෙනවා, ලෝන්, එතකොට ඒ දේවල් වලට තව පිටුවක් මම අයින් කරනවා. ගොඩාක් වෙලාවට මම ජර්නලින් වලින් බලාපොරොත්තු වෙන්නේ මේ ටික. සමහර අන්මැරීඩ් අයට නම් ජර්නල් වල විශේෂ කාරණා වෙන් කරලා තියාගන්න පුළුවන් ඇති. ඒත් ඉතින් අපි ගොඩාක් කාර්යබහුල හින්දා මේ ටික හරි කරගන්න දවසේ විනාඩි 5ක් හරි අයින් කරගන්නේ අර බොහොම අමාරුවෙන් හින්දා මම වැඩි විශේෂ දේවල් එකතු කරන්නේ. එතකොට ඊළඟ මාසේ ඉඳන් මම අනිවාර්යෙන් මගේ ඩයට් ප්ලෑනින් එකටත් පේජ් එකක් වෙන් කරන්න හිතාගෙන ඉන්නවා. අර මං කිව්ව මන්ත්ලි සමරි එක මෙන්න මේ පේජ් එකේ තමයි මම ඇඩ් කරන්නේ. ඒත් එක්කම මේවා ඕන තරම් Google එකේ ටෙම්ප්ලේට්ස් කියලා ගහපුවාම එන්න එක තීම් වලට එක මාසෙකට ඕනේ එක කලර් එකකින් නම් green නම් green, එහෙම නැත්නම් මොනවා හරි Hello Kitty හරි මොනවා හරි flower හරි මොනවා හරි තීම් එකකට හරි ඕන ටෙම්ප්ලේට් ටිකක් මේ ටිකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ print out එකක් ගන්න තමයි තියෙන්නේ. ඒකට එක්සයිස් පොතක් හරි මොකක් හරි වෙන් කරලා හරියට මම ජර්නලින් කරන විදිය වීඩියෝ එකකුත් අප්ලෝඩ් කරලා ඇති. මගේ වීඩියෝ පල්ලෙහාට ගිහිල්ලා බලනකොට ඔයාලට හම්බෙයි. එහෙම බලන්න හරි විස්තරයක් ඕන නම් නැත්නම් මම මේ රෆ්ලි මේ මගේ මාසේ ප්ලෑන් කරගන්න විදිය තමයි ඔයාලට පෙන්වන්නේ. ඔන්න ඔය විශේෂ කාරණා එක්ක තමයි මම මගේ මාසයක් පටන් ගන්නෙ. ඉතින් ওই දේවල් ටික කරගෙන මාසේ මුල් දවසේ මම ගොඩාක් වෙලාවට මොනවා හරි විශේෂ කෑමකුත් හදනවා. හැබැයි අද හදන්නේ වෙනස්ම විදිහේ කෑම එකක්. හවසට මම ආප්ප ලෑස්ති කරලා ජීවිතේ පළවෙනි පාරට තමයි මම ආප්ප හදන්නේ. මට හදන්න බැහැයි කියලා කෑමකුත් නැති තරම්. හැබැයි මේ ආප්ප හදන එක නම් හරි අමාරු වැඩක් මට. ගොඩාක් අය ගොඩක් ලේසි කියලා කියනවා. YouTube එකේ තෝරන තරම් ලේසියෙන් ආප්ප හදාගන්න ක්‍රම තියෙනවා. ඒත් ඉතින් මට ඒක මගේ මොකක් හරි එකට වෙන්නේ නැති මට ඒක ටිකක් අමාරු වැඩක්. කොහොම හරි පුළුවන් විදිහට ජීවිතේ පළවෙනි පාරට ඔන්න ආප්ප හැදුවා. 100% සාර්ථක වුණා කියලා නම් කියන්න බෑ. පොඩක් ගැලවෙන්න අමාරු වුණා කියන්නේ ගැලවුණා. ඒත් ආප්ප කැඩුනා. ඒ කියන්නේ ලස්සන නීට් එකට ගැලවිලා ආවේ නැහැ. එහෙමයි කියලා ගලවන්න අමාරුනෙත් නැහැ. ඔන්න ওই විදිහට කොහොම හරි ආප්ප ටිකකුත් හවස් වරුවේ හදාගත්තා. ඉතින් ඔයාලත් බලන්න මගේ ආප්ප ටික මොන වගේද කියලා. ගොඩාක් තිබුණේ කැඩුණු කෑලි කුඩු. කොහොම හරි ආප්ප ටිකත් හදාගත්තා. ඔන්න ওই විදිහට මම මගේ දවස කියලා ඉවර කරේ. මාසේ අලුත් දවස. මේ වීඩියෝ එක ගොඩාක් වෙලාවට මට වීඩියෝ කරගත්තට අප්ලෝඩ් කරන්න වෙන්නේ එඩිට් කරලා දවස් 2ක් හෝ 3ක් යයි. ඒකටත් සමාව ඉල්ලන ගමන්ම එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. ගොඩාක් වීඩියෝ එක දික් වුණ හින්දා ඔයාලා හැමෝටම ලැබුවා වූ මේ අලුත් මාසේ සුබම වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා.
එහෙනම් ගිහිල්ලා එන්නම්.